ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඔයත් A level exam එක ඉවර වෙලා දැන් රිසල්ට් එක එනකම් බලන් ඉන්නවාද? නැත්නම් යුනිවර්සිටි සිලෙක්ට් වෙන්න බැරි වෙයි කියලා ටෙන්ෂන් එකේද ඉන්නේ? බොහෝ අය හිතන්නේ උපාධියක් නැත්නම් අපේ ජීවිතේ ඉවරයි කියලා. හැබැයි ඇත්තට මේක එහෙම නෙමෙයි. අද මේ වීඩියෝ එකකින් ඩිග්‍රී එකක් නැතුවත් ලංකාවේ ඉඳන් හොඳ ඉන්කම් එකක් හදාගන්න පුළුවන් රැකියා 10ක් ගැන මම ඔයාලට කියලා දෙනවා. ඒක නිසා මේක ස්ටුඩන්ට්ලට විතරක් නෙමෙයි වැඩිහිටි අයටත් වැදගත් වීඩියෝ එකක්. එහෙනම් වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකම් බලන්න. අද අපි කතා කරන පළවෙනි ජොබ් එක තමයි ඩිජිටල් මාකටිං කියන්නේ. ඉතින් අද කාලේ ගොඩාක් දෙනා සෝෂල් මීඩියා ඉන්නවනේ. Facebook page, TikTok, Instagram manage කරන ජොබ් එක තමයි ඩිජිටල් මාකටිං කියලා කියන්නේ. මේකට ඩිග්‍රී එකක් අනිවාර්ය නෑ. කෝස් එකක් කරලා ස්කිල් හදාගත්තොත් හොඳටම ඇති. මේකෙදි අපේ මාසික ආදායම රුපියල් 40000ත් 80000ත් අතර ගන්න පුළුවන්. ඉතින් මේකෙදි එක්ස්පීරියන්ස් එක වැඩි වෙද්දි අපිට ඊට වඩා මුදලක් වුණත් ඉපයීමේ හැකියාව තියෙනවා. ඉතින් අද අපි කතා කරන දෙවෙනි හැකියාව තමයි graphic design කියලා කියන්නේ. YouTube thumbnail, poster, social media post හදන අයට හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. Canva, Photoshop වගේ software use කරන්න ඉගෙන ගත්තොත් ෆ්‍රීලාන්ස් වශයෙන් හොඳ මුදලක් earn කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වගේ රටක ඉඳලා graphic design කරනවා නම් රුපියල් 50000ත් ලක්ෂයක් වගේ අතර මුදලක් earn කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊළඟ රැකියාව තමයි වීඩියෝ එඩිටිං කියලා කියන්නේ. ඉතින් අද වෙනකොට YouTube, TikTok, Facebook වගේ social media වල content වැඩි වෙලා තියෙන නිසා වීඩියෝ එඩිටර්ස්ලට ඩිමාන්ඩ් එක හුඟක් තියෙනවා. CapCut, Premiere Pro වගේ software ඉගෙන ගත්තොත් ෆ්‍රීලාන්ස් විදිහට ඩොලර් වලින් earn කරන්නත් පුළුවන්. ඉතින් හතරවෙනි ජොබ් එක තමයි IT support and hardware technician කියන්නේ. ඉතින් මේකෙදි කරන්න තියෙන්නේ computer repair, laptop repair වගේ දේවල්. වෘත්තීය කාර්මික පුහුණු ආයතනයකින් NVQ කෝස් එකක් කරලා සර්ටිෆිකට් එකක් ගත්තොත් ලෝකල් කම්පැනි එකක ජොබ් එකක් වුණත් ගන්න පුළුවන්. ඉතින් ඊළඟ රැකියාව තමයි හොටෙල් ඇන්ඩ් ටුවරිසම් ෆීල්ඩ් එක. ශ්‍රී ලංකාව වගේ රටවල් වලට ටුවරිස්ට්ලා එනවා වැඩි. ෆ්‍රොන්ට් ඔෆිස්, කිචන්, හවුස්කීපින්, හොටෙල් මැනේජ්මන්ට් සයිට් එකට කෝස් කරලා හොටෙල් එකක ජොබ් එකක් ගන්න පුළුවන්. ඉතින් මේකෙන් අනාගතයේදී විදේශගත වෙන්නත් chance එකක් තියෙන ෆීල්ඩ් එකක් තමයි මේ හොටෙල් ෆීල්ඩ් එක කියලා කියන්නේ. ඉතින් 6 වෙනි රැකියාව තමයි විදුලි කාර්මික රැකියාව කියලා කියන්නේ. ඉතින් මේකෙදි විදුලි කාර්මික, ජල නල කාර්මික, වායු සමීකරණ කාර්මික වගේ දක්ෂ රැකියා තියෙනවා. මේකෙදි NVQ සර්ටිෆිකට් එකක් තියෙනවා නම් ශ්‍රී ලංකාවේ නැත්තම් වෙනත් රටවලත් ලොකු ඉල්ලුමක් තියෙනවා මේ විදුලි කාර්මික ශිල්පීන්ට. ඉතින් මේවා වල ඉන්කම් එක තමන්ගේ ස්කිල් එක මත ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් අද කතා කරන 7 වෙනි රැකියාව තමයි ඔටෝමොබයිල් ටෙක්නීෂියන් කියන්නේ. ඉතින් මේකෙදි කරන්න තියෙන්නේ vehicle service, hybrid vehicle repair, mechanical side එකට අදාළ දේවල්. ඉතින් පොඩියට car service center එකක් විදිහට පටන්ගෙන experience එකෙන් income එක වැඩි කරගන්න මේ තුලින් පුළුවන්. ඉතින් අද අපි කතා කරන 8 වෙනි ජොබ් එක තමයි construction කියලා කියන්නේ. construction field එකට කැමති නම් QS assistant job එකක් අපිට හදාගන්න පුළුවන්. මේකෙදි පොඩි course එකක් කරලා site එකක වැඩ ආරම්භ කරන්න උනත් පුළුවන්. ඉතින් අද අපි කතා කරන 9 වෙනි රැකියාව තමයි call center එහෙම නැත්නම් BPO jobs කියලා කියන්නේ.
මේකෙදී ඉංග්ලිෂ් ටික හොඳට පුළුවන් නම් කෝල් සෙන්ටර් ජොබ් එකක් ඉක්මනට ගන්න පුළුවන්. ඉතින් මේකෙදී අපේ සැලරි එක වැඩි වෙන විදිහට ඉන්කම් එකක් හදාගන්නත් පුළුවන්. ඉතින් අද අපි කතා කරන අවසාන රැකියාව තමයි ෆ්‍රීලාන්ස් එහෙම නැත්නම් ඔන්ලයින් වර්කින් කියලා කියන්නේ. ඉතින් මෙතනදී Fiverr, Upwork, ෆ්‍රීලාන්ස් වගේ සයිට් වල ග්‍රැෆික් ඩිසයින්, වීඩියෝ එඩිටිං, රයිටිං, සෝෂල් මීඩියා මැනේජ්මන්ට් වගේ වැඩ කරලා ගෙදර ඉඳලම මුදල් හොයන්න පුළුවන්. ඉතින් මේක ඩිග්‍රී එකකට වඩා ස්කිල් එක මත ඩිපෙන්ඩ් වෙන ෆීල්ඩ් එකක්. ඉතින් මේ වගේ රැකියාවන් තියෙන නිසා යුනිවර්සිටි යන්න බැරි වුණා කියලා තමන්ගේ ලයිෆ් එක විනාශ කරගන්න එපා. ඉතින් ඩිග්‍රී එකක් තිබ්බා කියලා ජොබ් කියන දේවල් අපි ළඟට එන්නේ නැහැ. අද කාලේ මාකට් එක බලන්නේ ස්කිල් එක තියෙනවද, එක්ස්පීරියන්ස් තියෙනවද කියන දේවල්. ඉතින් ඒක නිසා ඔයාට වැදගත් තමන් කැමති ෆීල්ඩ් එක හොයාගෙන ඒකේ ස්කිල් එක ස්ට්‍රෝං කරගන්න මහන්සි වෙන්න. ඉතින් ඔයත් මේ ජොබ් 10 අතරින් වැඩියෙන්ම කැමති එක මොකක්ද කියලා පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.